Hi, good morning. ඉතින් මේ වීඩියෝ එක බලනවාට good morning වේද good night වේද කියලා නම් මම අද හදන්නේ මගේ මූණට කෝමාරිකා ගන්න. මේ තියෙන්නේ මම මගේ මූණටයි අත් දෙකටයි අවශ්‍ය ප්‍රමාණයට කෝමාරිකා කෑලි දෙකක් අරගෙන කපාගත් එක. මේ තියෙන්නේ හොඳට වොෂ් කරගෙන මේ වගේ කිරි අයින් කරලා හොඳට වොෂ් කරගන්න ඕනේ. නැත්නම් ළමයි මූණ කහනවා. මේ ට්‍රීට්මන්ට් එක ඇත්තටම මූණට ගොඩක් හොඳයි. මූණ වේලෙනවා නම් එතකොට බ්ලීචින් ක්‍රීම් ගාලා මූණ කැත වෙලා නම් පිම්පල් දාලා නම් ලප කැලල් තියෙනවා නම් ඒ ඔක්කොටම මේක ඇත්තටම මැජික් එකක් වගේ පුදුම හොඳයි. ඒ වගේම මේකෙන් සුදු වෙනවා. මේ තියෙන ළමයි අපේ ගෙදර තියෙන කෝමාරිකා පැලේ පොඩි පැලයක් ගොඩක් ලොකු එකක් නෙමෙයි. ඉතින් මම මේ වීඩියෝ එක කරන්නේ උදේවරුේ. මට හිතුණා මගේ මූණට කරන පොඩි ට්‍රීට්මන්ට් එකක් ගැන ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඇත්තටම මේක මං ගන්න අරගෙන මාස 3ක් විතර ඇති. මගේ මූණ මෙහි වේලෙනවා. මේ කට දෙපැත්තේ එහෙම ගොඩ වේලෙනවා. මොකද මේ රස්නෙත් එක්ක වෙන්නේ නැති. ඉතින් මේ දෙයක් අපි කරාට පස්සේනේ කියන්නේ අපිට හොඳ දෙයක් තියෙනවා නම් අපි ඒක ෂෙයා කරගන්න ඕනේ. නැත්තම් ඉතින් බොරුවට වීඩියෝ කර එහෙම දාන එක හොඳ නෑනේ. ඉතින් අපිට ඒකෙන් හොඳ රිසල්ට් එකක් තියෙනවා නම් තමයි අපි තව කෙනෙක් එක්ක ඒක ෂෙයා කරගන්නේ. ඉතින් මට හිතුණා මගේ මූණට හොඳට හිටපු එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මම අද ගන්න හදාන්නේ මූණට කෝමාරිකා. ඇත්තටම ළමයි මම මේක හොඳට සුද්ධ කරගෙන මේ තියෙන්නේ. අර කිරි එහෙම තිබ්බහම මූණ කහන්න බලනවානේ. ඉතින් අපි මේක ගාලා බලමුනේ. ඔයාලට දෙයක් කියන්න ඕනේ ළමයි මේ කෝමාරිකා එක මේ ඔය බ්ලීචින් ක්‍රීම් ගාලා මූණ මේ තුවාල වෙලා තියෙන්නේ. කියන්නේ මේ පිම්පල් කැලල් වලවල් ඒ වගේ තියෙන අයට මේක ගොඩක් හොඳයි. මූණ වේලෙනවා නම් එතකොට මූණට නැවුම් බවක් එනවා මේක ගෑවහම. තව බ්ලීචින් ක්‍රීම් ගාලා මූණ ඩැමේජ් වෙච්ච අයට නම් මේක ගෑවහම ළමයි ටික කාලයක් යනකන් චූටි බිබිලි දාන්න ගන්නවා. මොකද ඒකේ අර ක්‍රීම් එකේ විස පිට වෙන්න තමයි එහෙම පොඩි ගෙඩි දාන්නේ. හැබැයි ඔයා බය නැතුව එක දිගටම මේක ගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. මේකෙන් කිසිම දෙයක් ඔයාගේ මූණට වෙන්නේ නැහැ. මම අනිවාර්යෙන් ඒක කියන්න ඕනේ. මේ බ්ලීචින් ක්‍රීම් ගාපු කෙනෙක් නම් මේක ගෑවොත් සතියක් දෙකක් යනකන් චූටි බිබිලි දායි. ඒ තමයි ක්‍රීම් එකේ විස පිට වෙන්නේ. ඔයා කිසිම බයක් නැතුව මේක එක දිගටම ගන්න. මේක ස්වභාවික ට්‍රීට්මන්ට් එකක්. ඒ හින්දා කිසිම දෙයකට බය වෙන්න එපා. අනිවාර්යෙන් ඔයා මේක එක දිගටම ගාලා බලන්න. ඔයාගේ මූණේ විස පිටවිලා චූටි කිරි දාලා එක විස පිට වෙනවා. ඊට පස්සේ ඔයාගේ මූණ ගොඩාක් හොඳ ක්ලියර් ලස්සන මූණක් විදිහට ඔයාලට ඒක හදා ගන්න පුළුවන්. මේක අපිට මූණේ විතරක් නෙමෙයි ළමයි අත් දෙකේ එහෙම අත් වේලෙනවා නම් අත්වල ගන්න පුළුවන්. බෙල්ලේ ඒ වගේ ගන්න පුළුවන්. මේකට සමහර අය නම් මම දැකලා තියෙනවා දෙහි එහෙම දානවා. හැබැයි මම නම් දෙහි දාන්නේ කෝමාරිකා විතරයි ගන්නෙ. මේ නැචරල් එක ගන්නෙ. තව තියෙනවා ડોක්ටර් රෂේල්ගේ අර කෝමාරිකා හොයාගන්න බැරි අය කවුරු හරි ඉන්නවා නම් ඒක ડોක්ටර් රෂේල්ගේ මේ ඇලෝවෙරා ජෙල් එක හොඳයි. ඒක ගොඩක් හොඳයි ડોක්ටර් රෂේල්ගේ එක. කෝමාරිකා හොයාගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් ඒක අරගෙන ගන්න. ඉතින් අපි එහෙනම් ගාගමුනේ. මුලින්ම මේ කොණ්ඩේ ගැට ගහ ගන්න ඕනේ ළමයි. එහෙනම් අපි කොණ්ඩේ ගැට ගහගෙන මේක ඇප්ලයි කරගමු. මට මේක අවශ්‍ය ප්‍රමාණයට තමයි මම මේ කෑලි දෙකකට අරගෙන තියෙන්නේ. හොඳට පිරිසිදු කරලා අර කහපාට කිරිසාරේ නම් තේද්දි ගන්න එපා ළමයි. එතකොට කහනවා. මේක හොඳට වොෂ් කරගෙන අරන් තියෙන මේ බලන්න පොඩ්ඩක්වත් කිරි නෑ. අර වටේ තියෙන දැති ඒ තීරු දෙකත් අයින් කරලා හොඳටම හොදගෙන තියෙන්නේ. මේක ළමයි ටික වෙලාවක් තිබ්බහම හැබැයි කිරියාය එන්න ගන්නවා. එහෙම තියෙද්දි ගන්න එපා. ඒක හොදලා හොඳට හොදලා අරගෙන ගන්න. නැත්තම් ඔයාගේ මූණේ ගෙඩි දානවා කහනවා. අපි එහෙනම් ගාගමු. මේක ගානකොට ළමයි මාර සනීපයි. මොකද මේ මූණට සීතලයි මේක. මේම හොඳට ගා ගන්න ඔයාලා. මේක හොදලා අරින්න ඕනේ. මේක මේ මූණට අල්ලගත්තාම අපිට ඒක තේරෙනවනේ. මූණ මේ වේලුණා වගේ. එතකොට ඔයා මේක හොදලා අරින්න ටික වෙලාවක් තියලා. මං කියනට ළමයි ඔයාලා මා විශ්වාස කරලා මේක කරලා බලන්න. පුළුවන් තරම් උපරිම බලන්න මේ නැචරල් කෝමාරිකාම හොයාගන්න.
අර ડોක්ටර් රෂල්ගේ එකත් හොඳයි මං කියපු එක. ඒ වුණාට පුළුවන් උපරිම බලන්න මේ ස්වභාවික එකම හොයාගන්න ගන්න. මේක තමයි ඉතින් අපිට හොඳම රිසල්ට් එකක් ගන්න පුළුවන්. තව දෙයක් කියනවනේ මේ ඇස් යට එහෙම කළු වෙලා තියෙනවනේ ළමයි. මේකත් ගාන්න අනිවාර්යෙන්ම ගාලා බලන්නකෝ යාලා. අපි ඔය කඩෙන් මහා ලොකු ගණන් දීලා අරගෙන ක්‍රීම් ගානවා අරක ගානවා මේක ගානවා ළමයි. ඉතින් බලන්නකෝ අපේ මේ ගෙදර තියෙන අඩු මුදලින් අපිට මේ අපේ මූණ ලස්සන කරගන්න පුළුවන් නේද? මගේ තොලුත් පැලෙනවා ළමයි. ඒ හින්දා තොල් දෙකෙත් ගා ගන්නවා. පුදුම සනීපයි ළමයි සීතලයි මූණ. හරි. ඔන්න දැන් මූණට ගාගෙන ඉවරයි. මේක අපරාධෙන් ළමයි තව චුට්ටක් තියෙනවා. ඉතින් මට හිතෙනවා අතෙත් ගා ගන්න. අතත් වේලෙනවනේ. ඔයාලට පේනවනේ. මේ ඇඟිලි පුරුක් අස්සේ එහෙම ඔයාලා දන්නවනේ මේ වේලේ වුණාම අර සුදු සුදු පාටි හිටිනව නේද? අන්න එහෙමයි එහෙම මේ අත්වලත් ගා ගන්න ළමයි. අද ඉතින් බබාලා දෙන්න නර්සරිනේ. ඒ වගේ දවසට උදේ වරුවට මං ඉතින් මූණට මොන හරි කරනවා පැක් එකක් දානවා. ඒක කරගෙන තව වැඩ ගොඩක් තියෙනවා. ඒ ටිකත් කරන්න ඕනේ. ඉතින් මම මෙහෙම අත් දෙකට ගා ගන්නවා. මේක ගාලා හොදපුවම තමයි ළමයි මූණට තියෙන වෙනස තේරෙන්නේ. මම ඔයාලට පෙන්නන්නම් හොදලා. එහෙනම් අපි මේක වේලුනහම මූණ වොෂ් කරලා ආයෙ වීඩියෝ එකෙන් හම්බෙමු. බයි. මේ බලන්නකෝ ඉතින් ඒ ටික හොදුවාට පස්සේ මගේ මූණේ තියෙන ක්ලියර් එක. ඔයාලටම පේනවනේ මූණට තියෙන වෙනස. මේක ළමයි හැමදාම ගන්න ඕනේ නැහැ. මමත් හැමදාම ගන්නෑ. මටත් ෆ්‍රී ටයිම් එකක් ලැබුණාට පස්සේ තමයි මම ගන්නෙ. සතියට දෙපාරක් වගේම ගන්න ඒ හොඳටම ඇති. හැබැයි පිම්පල් එහෙම ගොඩක් තියෙන කෙනෙක් නම් සතියට 3 පාරක් 4 පාරක් ගෑවත් කමක් නැහැ. මූණේ තියෙන අඳුරු ගතිය නැති වෙලා ඇත්තටම මූණ පැහැපත් වෙනවා මේකෙන්. ඔන්න දැන් මම මූණ වොෂ් කරගෙන ආවේ. ඔයාලා දැක්කනේ වීඩියෝ එකෙන් කොච්චර ෆ්‍රෙෂ් ගතියක් තියෙනවද කියලා. ඇත්තටම මම මේ එහෙම මොකක් හරි පැක් එකක් හරි මූණට මොන හරි මේ ට්‍රීට්මන්ට් එකක් කරාට පස්සේ ඒක හොදලා ඇරියාම මට පොඩි ටවල් එකක් තියෙනවා බේබි ටවල් එකක් වෙනම මූණ පිහදාන්න. මම ඒකෙන් පිහදාන්නේ මොකද මේක මේ වතුර මූණටම චුට්ටක් වේලෙන්න මම දෙනවා. මේ ඔයාලත් එහෙම කරලා බලන්න. මේ ඇත්තටම අපි ඒක පිහදෙම්මම අපේ අර ඔක්කොම ටික අපි ටවල් එකෙන් මෙහි මතුල්ලලා පිහදානවනේ. එහෙම කරන්න යන්නේ නැතුව මේ ඔයාලා ටිකක් මේක මූණට වේලෙන්න දෙන්නකෝ වතුර ටික. ඒක ඇත්තට ගොඩක් හොඳයි. ළමයි කෝමාරිකා පැලයක් කියන්නේ අනිවාර්යෙන් ඕනම ගෙදරක තියෙනවනේ. කොහෙන් හරි හොයලා හරි චූටි පැලයක් හදාගන්න. ඒක ඉක්මනට බෝ වෙලා හැදෙනවා. ඉතින් ඒ වගේ දෙයක් ගෙදරක හදලා තියාගන්න අපේ මූණට. එතකොට අපිට ගෑස්ට්‍රික් වගේ ආවම අපිට ඒක කන්න පුළුවන්. මේ ඔල කාලා ඇතිනේ ඒක අර පතුරු ගලවලා ගිලින්න තියෙන්නේ. මේකත් හොඳයි ගොඩක්. ඉතින් ඒ වගේ දෙයක් ගෝමාරිකා පැලේ කියන්නේ ගොඩාක් ප්‍රයෝජනවත් දෙයක්. ඉතින් ඒ වගේ එකක් ඔයාලා ගෙදර හදාගන්න. සල්ලි දීලා බලුවට මේ එක එක ඇලෝවෙරා කෘත්‍රිමේව ගන්න නැතුව පුළුවන් තරම් උපරිම ඔයාලා කෝමාරිකාම හොයාගෙන ගන්න බලන්න. මං කියනවට ඔයාලා මාසයක් දෙකක් ගාලා බලන්නකෝ. අනිවාර්යෙන් එහෙම ගාලා මූණට හොඳ රිසල්ට් එකක් තියෙනවා නම් මාත් එක්ක ෂෙයා කරගන්න අමතක කරන්න එපා. එහෙනම් මං ගිහින් මම මේ ගෙනපු වීඩියෝ එක ඔයාලට ගොඩක් වටිනවා කියලා මම හිතනවා.
එහෙනම් මාව subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා තියාගන්න. මම ඉස්සරහටත් මම කරන beauty tips, එතකොට මට හොඳ result තියෙන දේවල් මම ඔයාලත් එක්ක share කරන්න හිතාගෙන ඉන්නේ. ඒ හැම දෙයක්ම මම රහසක් නැතුව ඔයාලට කියනවා අනිවාර්යෙන්ම මගේ YouTube family එකට. එතකොට මගේ channel එකට තව ගොඩක් අලුත් අය එකතු වෙලා තියෙනවා. ලස්සන comment වැටෙනවා. ඉතින් මට හරිම සතුටුයි මේ චූටි කාලෙට. ඒ වගේ ඉතින් හොඳ මිනිස්සුත් ඉන්නවනේ. අපිට බෑඩ් කමෙන්ට් උත් වැටෙනවා. ඒවා ඉතින් මම වැඩි ගණන් ගන්නේ මම ඔයාලට කිව්වනේ. මම යන ගමන කොහොමද මම නවත්තන්නේ නැහැ. ඉතින් මට ලස්සන ගොඩාක් කමෙන්ට් දාන ඔයාලට ගොඩාක් ස්තුතියි. එහෙනම් ඉස්සරහටත් මම ලස්සන වීඩියෝස් අරගෙන ඔයාලව හම්බෙන්න එනවා. අදට ගිහින් එන්නම්. බයි බයි.